ඔයාලා කවදාවත් අතෑරලා දාපු පාළුවට ගියපු ඇමූස්මන්ට් පාක් එකක් ඒ කියන්නේ විනෝද උද්‍යානයකට ගිහින් තියෙනවද? නිකන් හිතන්න පුංචි ළමයින්ගේ hina හඬ සතුටෙන් කෑ ගහන එක වගේ ශබ්ද ඇහෙන්න ඕන තැනක අද තියෙන්නේ මරබිය දනවන නිශ්ශබ්දතාවයක් විතරයි නම් ඒක කොච්චර භයානකද? කාලෙකට කලින් පාට ඔන්චිල්ලා සීසෝ තිබුණ තැනක ඒ රයිඩ්ස් මලකඩ කාලා වල් බිහි වෙලා ස්වභාව ධර්මයේ විසින් ආපහු ඒ ඉඩමම ගිලගෙන ඉවරයි. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු විනෝද උද්‍යාන වහලා දාන්නේ එක්ක බංකොලොත් වෙලා. එහෙමත් නැත්තම් මිනිස්සු එන එක අඩු වෙලානේ. හැබැයි අද මම ඔයාලව එක්කගෙන යන්නේ ඇමරිකාවේ වෙස්ට් වර්ජීනියා ප්‍රාන්තයේ ප්‍රින්ස්ටන් කියන ප්‍රදේශයේ කැලෑවක් මැද්දේ හැංගිලා තියෙන අමුතුම තැනකට. මේ තැන නම තමා ලේක් ෂෝනි ඇමූස්මන්ට් පාක් කියලා කියන්නේ. දැනට වහලා තියෙන මේ පාක් එක වැහුවේ සල්ලි නැති වෙලා නන් නෙවෙයි. මේක ඇත්තටම වැහුවේ මෙතන මිනිස්සු මැරෙන්න ගත්ත නිසා. දශක ගානක් තිස්සේ ඒ පැත්තේ ගම්වල මිනිස්සු විශ්වාස කළා මේ භූමියම ශාපලත් භූමියක් කියලා. ඒ අය කිව්වේ මේ පස් පවා නරක් වෙච්ච පස් කියලා. හැබැයි මේවා විශ්වාස කරන්නේ නැති ගොඩක් මිනිස්සු මේවා පොඩි ළමයි බය කරන්න කියන කතා කියලා තමා විශ්වාස කළේ. හැබැයි 1980 ගණන්වලදී කාටවත් හිතා ගන්න බැරි රහසක් මේ පොළව යටින් මතුවුණා. මේ රයිඩ්ස්, කෑම කඩ, මේ ස්විමින් පූල් එක හැම දෙයක්ම හදලා තිබුණේ නිකන් පොළවක් උඩ නෙවෙයි. ඇත්තටම මොනවද මේ පොළව යටින් හොයාගත්තේ? ඒ මොකක්ද කියලා දැනගන්න නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඔයාලට බලන්න සිද්ධ වෙනවා. ඒ විදිහට අද අපි මේ කතා කරන්න යන්නේ ලේක් ෂෝනි වල සම්පූර්ණ අඳුරු ඉතිහාසය ගැන. 1783 අවුරුද්දේදී සිද්ධ වුණ පළවෙනි ලේ වැගිරීමක ඉඳලා 1920 දී මේක හදපු මිනිස්සයාගේ මෝඩකම සහ අහිංසක ජීවිත බිලිගත්ත ඒ ඛේදවාචකයන් ගැන අද අපි සවිස්තරාත්මකව කතා කරමු. මතකනේ මම මුලින්ම කිව්වා මේ ඉඩම ශාපලත් භූමියක් විදිහට මිනිස්සු සලකනවා කියලා. ඒ හින්දා අපි මුලින්ම බලන්න ඕන ඇයි මිනිස්සු මේ ඉඩමට ශාපලත් තැනක් කියලා කියන්නේ කියලා. මේක තේරුම් ගන්න නම් අපිට අදින් අවුරුදු 250ක් විතර අතීතයට යන්න වෙනවා. ඒ කියන්නේ මේ විනෝද උද්‍යානයක් ගැන හිතන්නවත් කලින් කාලෙකට. දන්නවනේ ඇමරිකාව කියලා කියන්නේ සුදු ජාතිකයෝ ඇවිල්ලා පදිංචි වෙච්ච රටක් මිස ඔවුන් උපතින්ම ඉපදුන රටක් නෙවෙයි. අන්න ඒ සුදු ජාතිකයෝ මේ ප්‍රදේශයට එන්න කලින් මේ නිම්නය අයිති වෙලා තිබුණේ ෂෝනි කියන ස්වදේශික ඇමරිකානු ගෝත්‍රයට. ඒ කියන්නේ අර නේටිව් ඇමරිකන්ස් කියන නමින් හඳුන්වන අයට. මේක එයාලට නිකන් ඉඩමක් නෙවෙයි. සියවස් ගාණක් තිස්සේ ඔවුන් මේ භූමිය සැලකුවේ බොහොම පූජනීය භූමියක් විදිහට. හැබැයි 1783 අවුරුද්ද වෙද්දි මිචෙල් ක්ලේ කියලා යුරෝපීය ජාතිකයෙක් එයාගේ පවුලත් එක්ක මේ ප්‍රදේශයට එනවා. ඔහු මෙහෙම තමන්ගේ බිරිඳ ෆීබි කියන කාන්තාවයි ළමයි එක්ක ඇවිල්ලා මේ ඉඩම බලෙන් අල්ලගත්තා. මේක ඇත්තටම ඔවුන්ට අයිති වෙලා තිබුණ ඉඩමක් නෙවෙයි. මේක අර ගෝත්‍රිකයන්ගේ ඉඩමක්. කොහොම හරි මිචෙල් ක්ලේ මෙතන අක්කර 800ක විතර ලොකු ගොවි පොලකුත් අන්තිමේට හදාගන්නවා. හැබැයි ඔහුගේ මේ සාම කාලය වැඩි කාලයක් තිබ්බේ නැහැ. 1783 අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක මේ මිචෙල් ක්ලේ යනවා දඩයමේ. ඒ වෙලාවේ අර ගෙදර හිටියේ එයාගේ බිරිඳයි ළමයිනුයි විතරයි. අන්න ඒ වෙලාවේ තමා ෂෝනි ගෝත්‍රයේ රණශූරයෝ 11 දෙනෙක් මේ ගෙදරට කඩා පනින්නේ. ඊට පස්සේ එතන සිද්ධ වුණේ හරිම දරුණු ඛේදවාචකයක්. මොකද මේ ගෝත්‍රික මිනිස්සු එහෙමත් Tamanගේ ඉඩම බලෙන් අල්ලගත්තා කියලා මේ මිනිස්සු එක්ක තරහෙන්න ඉන්නේ. අන්න ඒ නිසා ක්ලේ පවුලේ පොඩිම පුතා වුණ බාට්ලිට ඒ වෙලාවෙම ඔවුන් වෙඩි තියලා මරලා දානවා. Tamanගේ අම්මව බේරගන්න මැද්දට පැනපු ටැබීතා කියන දුවටත් මේ රණශූරයෝ පහර දීලා මරලා දානවා. හැබැයි මේ වැඩේ එතනින් ඉවර වුණෙත් නෑ. එයාලා ක්ලේ පවුලේ අනිත් පුතා වුණ එසිකිල් කියන පුතාව පණ පිටින් අල්ලගෙන එයාලගේ ඔහයෝ වල තියෙන කඳවුරකට අරගෙන යනවා. පස්සේ කාලෙක ආරංචි වුණ විදිහට මේ පුතාවත් එයාලගේ චාරිත්‍රානුකූල විදිහට බිලි දීලා වගේ ඔවුන් මරලා දාලා තිබුණා. කොහොම හරි මේ මොනවත් දන්නේ නැති මිචෙල් ක්ලේ දඩයමේ ගිහිල්ලා ආපහු එනකොට දකින්නේ Tamanගේ දරුවෝ මැරිලා වැටිලා ඉන්න හැටි සහ Tamanගේ බිරිඳ වෙච්ච දේ නිසා කම්පණයටපත් වෙලා බයෙන් වෙවුලන හැටි. මේ හැමදේම දැක්කට පස්සේ මිචෙල් ක්ලේට පුදුම තරහක් ආවේ. මේ කේන්තිය හින්දා එයා ගමේ හිටපු අනිත් සුජාතිකයන්වත් එකතු කරගෙන අර ෂෝනි රණශූරයෝ පස්සේ පන්නගෙන ගියා. එහෙම ගිහින් ගොඩක් අයව ඔහු මරලා දැම්මා. පලිගන්න කියලා හිතාගෙන. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ලස්සන නිම්නය මුලින්ම තෙත්තුනේ අහිංසක දරුවන්ගේ සහ ස්වදේශිකයන්ගේ ලේවලින්. ඒ වගේම මේක නිකන් සටනකුත් නෙවෙයි. මේක මහා පලිගැනීමක්.
අන්න ඒ දවසේ ඉඳලා මේ භූමිය ලේ සුවඳ හමන වෛරයෙන් පිරුණ තැනක් බවට පත් වුණා කියලා තමා මිනිස්සු විශ්වාස කළේ. කොහොම වුණත් කාලයත් එක්ක මේ ඉතිහාසය පස්සට හැංගිලා ගියා. ඊට පස්සේ අවුරුදු 150ක් වගේ යනකන් මේ නිම්නය සම්පූර්ණයෙන්ම පාළුවට ගිහින් තිබුණා. කාලය හිමීට ගෙවිලා ගිහිල්ලා දැන් අපි එන්නේ 1920 ගණන් වලට. හරියටම කිව්වොත් 1926 අවුරුද්ද. මේ කාලේ කෝන්ලි ස්නිඩෝ කියලා ව්‍යාපාරිකයෙක් මේ ඉඩම දකිනවා. මිනිහට මේ ඉඩමේ තිබුණ ලේ වැගිරුණ ඉතිහාසය ගැන කිසිම ගාණක් තිබ්බේ නැහැ. එයා දැක්කේ මේක හොඳට සල්ලි හොයන්න පුළුවන් උල්පතක් විදිහට විතරයි. ස්නිඩෝ ඒ හින්දම මේ ඉඩම සල්ලි දීලා අරගෙන තීරණය කරා මෙතන විනෝද උද්‍යානයක් හදන්න. ඊට පස්සේ මේ මිනිස්සයා ඒ ඉඩමේ තියෙන කැලයක් ළඟින් ගලාගෙන ගියපු පොඩි ඇලපාරක් හරස් කරලා වේල්ලක් බැඳලා ලොකු පොකුණක් හැදුවා මිනිස්සුන්ට නාන්න ස්විමින් පොන්ඩ් එකක් විදිහට. ඊට පස්සේ ඩාන්ස් හෝල් එකක්, කෑම කඩවල් වගේම යකඩෙන් හදපු ලොකු රයිඩ්ස් එහෙමත් ඔහු මෙතනට ගෙනාවා. මෙතන රයිඩ්ස් කියලා කිව්වේ ලොකු කතුරු ඔන්චිල්ලාවකුයි තව අර දැවැන්ත දන්වැල් වලින් හදන ඔන්චිල්ලා පද්ධතියක් එහෙම කියලා තමා වාර්තා වෙන්නේ. හොඳම වැඩේ කියන්නේ මුලදි මේ විනෝද උද්‍යාන ව්‍යාපාරය හරිම සාර්ථක වුණා. අන්න ඒ හින්දා දකුණු දිග වෙස්ට් වර්ජීනියාවල ජීවත් වුණ පවුල්වල ප්‍රධානම විනෝද මධ්‍යස්ථානය වුණේ මේ ලේක් ෂෝනි පාක් එක. නිවාඩු දවස්වලට, ඒ කියන්නේ ඇමරිකාවේ නිදහස් දිනය වෙන ජූලි 4 වෙනිදා වගේ දවස්වලට මෙතන මිනිස්සුන්ගෙන් පිරීලා ඉතිරිලා ගියා. පෙම්වතුන්ගේ ෆස්ට් ඩේට් එකට, කම්පැනිවල පික්නික් වලටත් කට්ටිය ආවේ මෙතනට. ඒ හින්දා කාටත් පිටින් බලද්දි මේක හරිම සුන්දර, සතුටු පිරුණු තැනක් විදිහට පෙනුණා. හැබැයි ගම්මු කියපු අර පරණ ශාපය හිමින් හිමින් වැඩ කරන්න පටන් ගත්තෙත් මෙන්න මේ කාලේ තමා. මේ පාක් එක මම ඒ කිව්ව විදිහට අවුරුදු 40ක් විතර දිව්වා. හැබැයි ඒ කාලය ඇතුලේ මෙතන අමුතු අනතුරු සහ තහවුරු කරපු මරණ 6කුත් සිද්ධ වුණා. හැබැයි මේ මරණ නිකන්ම මරණ නෙවෙයි. හරිම අවාසනාවන්ත සහ බය හිතෙන විදිහේ ඒවා. සරලවම කිව්වොත් අර ෆයිනල් ඩෙස්ටිනේෂන් ෆිල්ම් එකේ පෙන්නන විදිහේ අනතුරු තමා මෙතන වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන් දෙන්නෙක්ගේ මරණ හින්දා තමා මේ පාක් එකට හොල්මන් පාක් එකක් කියන නම මුලින්ම පට බැඳුනේ. දැන් අපි ඒ පළවෙනි ළමයාට සිද්ධ වුණ භයානක ඉරණම ගැන කතා කරමු. මේ පළවෙනි භයානක සිද්ධිය වෙන්නේ අර රවුමට කැරකෙන දම්වැල් ඔන්චිල්ලාවේ. මේ රයිඩ් එකේ හැටි තමා මේ ෆොටෝ එකෙත් ඔයාට පේන විදිහට මේක කැරකෙන්න වේගය වැඩි වෙලා චේන් වලින් එල්ලලා තියෙන පුටු රවුමෙන් ඈතට විසි වෙනවා. දවසක් මේ රයිඩ් එකක හිටියා රෝස පාට ගවුමක් ඇඳගත්ත පුංචි ගැහැණු ළමයෙක්. එයා හරිම සතුටෙන් මේක යනකොට පාක් එකට බීම ಜಾති ගේන ඩිලිවරි ට්‍රක් එකක් මේ රයිඩ් එක ළඟින්ම රිවර්ස් කරලා තියෙනවා. ඒ හින්දා මේ ට්‍රක් එකේ රියදුරාට මේ ළමයා එතන ඉන්නව පෙනුනේ නැහැ. කොහොම හරි රයිඩ් එකේ වේගය වැඩි වෙලා අර දැරිය හිටපු ඔන්චිල්ලාව රවුමෙන් එළියට විසි වෙනවත් එක්කම හිතා ගන්නවත් බැරි වේගයකින් ගිහිල්ලා ළමයයි ඔන්චිල්ලාවයි දෙන්නම අර ට්‍රක් එකේ වැදුනා. ඒ වැදුන පාර කොච්චර දරුණුද කියනවනම් ඒ පුංචි දැරිය එතනම මිය ගියා. අදටත් එහෙ මිනිස්සු කියනවා රෑට පාළුවට ගිය මේ පාක් එක පැත්තෙන් රෝස පාට ගවුමක් ඇඳගත්ත ළමයෙක්ගේ ඡායාවක් පේනවා කියලා. ඒකනම් හරියටම ඇත්තද බොරුද කියලා කවුරුත් දන්නේ නැහැ. මොකද ඒක කටකතාවක් විතරයි. දැන් අපි යමු දෙවනි සිද්ධියට. මේ දෙවනි සිද්ධිය උනේ අර මිනිස්සුන්ට නාන්න හදපු පොකුණේ. 1950 ගණන් වල දවසක් මේ පොකුණේ සෙනඟ පිරීලා හිටියා. ඒ අතරේ අවුරුදු 9ක 10ක විතර පොඩි පිරිමි ළමයෙකුත් මේකේ නාන ගමන් ඉඳලා තියෙනවා. දැන් මේ පොකුණ කෘතිමව හදපු පොකුණක්නේ. ඒ හින්දා මේ පොකුණේ වතුර මට්ටම පාලනය කරන්න පොකුණ පතුලේ තිබුණ ලොකු ඩ්‍රේනේජ් පයිප් එකක්. මේකට සිංහලෙන් කියන නම මට මතක නැහැ. ඒ හින්දා මේ දකින ෆොටෝ එකේ වගේ කොටසක් තමා පොකුණ යට තිබුණේ. සාමාන්‍යයෙන් නම් ලොකු දේවල් මෙතනින් ඇතුළට ඇදිලා යන්නේ නැති වෙන්න දැලක් මෙතන අනිවාර්යෙන්ම දානවා. හැබැයි එදා කොහොම හරි මේ පයිප්පේ කට වහලා තිබුණ ඒ යකඩ දැල ගැලවිලයි තිබ්බේ. අර පොඩි ළමයා පීන ඉන්නකොට නොදැනුවත්වම මේ පයිප්පේ ළඟට ගියා. දැන් මේ පයිප්පයෙන් කරන්නේ වතුර ඇතුළට ඇදලා ගන්න එකනේ. එකපාරටම ඒ පයිප්පයෙන් ඇදලා ගන්න ලොකු සක්ෂන් එක නිසා, ඒ කියන්නේ අර වතුර ඇදලා ගන්න බලය නිසා මේ ළමයාගේ අත පයිප්පේ ඇතුළට ඇදිලා ගියා. ඒ හින්දා මේ ළමයා එතන හිර වුණා. සාමාන්‍යයෙන් මේ වගේ තැන්වල ඉන්නවනේ ජීවිත ආරක්ෂක නිලධාරීන්. ඒ කියන්නේ අර ලයිෆ් ගාඩ්ලා. මේ ලයිෆ් ගාඩ්ලා දැක්ක මේක. එයාලා පැන්න මේ ළමයාව බේරගන්න. හැබැයි අර වතුර ඇතුළට අදින පීඩනය කොච්චර ප්‍රබලද කියනවනම් ඒ ලොකු මිනිස්සුන්ටවත් මේ ළමයාව අඟලක්වත් හොල්ලන්න බැරි වෙලා තියෙනවා. හිතන්නකෝ එතකොට ඒ ළමයා විඳපු වේදනාව.
කොහොම හරි අන්තිමේට වටේම මිනිස්සු බලාගෙන ඉන්නකොට ලයිෆ් ගාඩ් ලව අල්ලගෙන ඉද්දිම ඒ ළමයව වතුරේ ගිලිලා මිය ගියා. දැන් තේරෙනව නේද මම මේ මරණ ෆයිනල් ඩෙස්ටිනේෂන් ෆිල්ම් වලට සමාන කළේ ඇයි කියලා. කොහොම හරි මේ ප්‍රසිද්ධ මරණ දෙකට අමතරව තවත් මරණ කිහිපයක්ම මෙතන වෙලා තියෙනවා. ඒව ගැන වැඩි විස්තර කොහෙවත් සඳහන් වෙලා නැති නිසා මට ඒව ඔයාලට පැහැදිලි කරන්න විදිහක් ඇත්තේ නැහැ. මෙහෙම දේවල් වෙලා අන්තිමේට ඉතින් 1960 ගණන් වෙනකොට මිනිස්සු මේ පාක් එකට එන්න බය වුණා. අන්තිමේට 1966 දී ඇමරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ පාක් එකට සීල් තිබ්බා. එහෙම සීල් තියන්න හේතුව විදිහට ඔවුන් නම් කිව්වේ හොල්මනක් සම්බන්ධ දෙයක් නෙවෙයි. ඇත්තටම මේ වතුරේ තත්ත්වය හොඳ නෑ කියලා තමා ඔවුන් මේ පාක් එකට සීල් තියලා තියෙන්නේ. එදා ඒ ගේට්ටුවට ඉබ්බෝ දාපු දවසේ ඉඳන් අද මේ වෙනකන්ම මේ යකඩ ඔන්චිල්ලා වගේ දේවල් දිරදිරා කැලේ මැද්දේ තියෙනවා. හැබැයි මේ කතාවේ සුපිරිම ටික පටන් ගන්න මෙතනින්. කොහොම හරි ඒ කලින් කිව්ව විදිහට පාක් එක වහලා අවුරුදු 20ක් වගේ යනකන් මේක කැලෑවට යට වෙලා තිබ්බා. ඊට පස්සේ 1980 ගණන් වල අගභාගයේදී ගේලෝඩ් වයිට් කියලා මිනිස්සෙක් ආපහු මේ ඉඩම සල්ලි දීලා ගත්තා. මිනිහටත් ඕන වෙලා තිබ්බේ ලේක් ෂෝනි පාක් එක ආයෙත් තව ලස්සනට හදලා විවෘත කරන්න. මේක කරන්න වැඩත් පටන් ගත්ත මේ මිනිස්සයා මිනිස්සු දාලා අර කැලේ එලි කරලා අලුත් රයිඩ්ස් හදන්න පොළව හාරන්න පටන් ගත්තා. මෙන්න මෙතනදි තමා කතාවේ භයානකම කොටස එළියට එන්නේ. බැකෝ යන්ත්‍ර දාලා පරණ රයිඩ්ස් තිබුණ තැන් මේ මිනිස්සු වෙනදට වඩා ගැඹුරට හාරද්දි මැෂින් එකට අහුනේ ගල් මුල් නෙවෙයි. පොළව යටින් හම්බුනේ මිනිස්සුන්ගේ ඇටකටු. මේව හම්බුන ගමන් ඔවුන් වැඩේ එතනම නැවැත්තුවා. ඊට පස්සේ වහාම මාෂල් කියන විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් ගෙනල්ලා මෙතන මොකක්ද මේ හම්බුනේ කියලා ඔවුන් පරීක්ෂණ කරලා තියෙනවා. එයාලා හොයාගත්ත දේ නිසා මුළු ඇමරිකාවම කම්පා වුණා. මෙච්චර කාලයක් මිනිස්සු විනෝද වුණ කෑම කාපු නාපු මේ පාක් එකම හදලා තිබිලා තියෙන්නේ දැවැන්ත පුරාණ අර ස්වදේශික මිනිස්සුන්ගේ සොහොන් බිමක් උඩ. මුලින්ම කරපු කැනීම් වලින් විතරක් සම්පූර්ණ ඇටසැකිලි 13ක් මෙතනින් හම්බුණා. ඒකෙනුත් වැඩි හරියක්ම මෙතන තිබුණේ පොඩි ළමයින්ගේ ඇටසැකිලි. පුරාවිද්‍යාඥයන් පස්සේ කියපු විදිහට මේ පොළවයට තව ඇටසැකිලි 3000කට එහා තියෙන්න ඕනලු. නිකන් හිතන්න අවුරුදු 40ක් තිස්සේ දහස් ගාණක් මිනිස්සු මේ පාක් එකට ඇවිල්ලා නටලා කාලා බීලා විනෝද වෙලා තියෙන්නේ තවත් දහස් ගාණක් මියගිය මිනිස්සුන්ගේ මිනී උඩ. පස්සේ කාලෙක හොයාගත්ත තව දෙයක් තමා මෙතන බලලා තියෙන ගොඩක් ඇටකටු පොඩි ළමයින්ගේ ඇටකටු කියලා සහ ඔවුන්ව ඇත්තටම බිලි දීලා ඊට පස්සේ තමා මෙතන භූමි දානය කරලා තියෙන්නේ කියන එක. කොහොම හරි මේක දැනගත්ත ගමන් අර අලුත් අයිතිකාරයා පාක් එක ආයේ පටන් ගන්න තිබුණ ඔක්කොම ප්ලෑන් අතෑරලා දැම්මා. මොකද කවුද කැමති සොහොන් පිටියක් උඩ ආයේ තීම් පාක් එකක් හදන්න නැද්ද? දැන් මේ වෙනකොට අපි මේ තැන ගැන කතා කළොත් අද මේ වෙනකොට ලේක් ෂෝනි පාක් එක තාමත් ඒ පරණ විදිහටම තියෙනවා. හැබැයි දැන් කවුරුත් මේක විනෝද වෙන්න එන තැනක් නෙවෙයි. ඒ වෙනුවට මේක දැන් පාරාදීසියක් වෙලා තියෙන්නේ අර පැරනෝමල් ඉන්වෙස්ටිගේටර්ස්ලට. ඒ කියන්නේ අර හොල්මන් ඉන්නවද කියලා හොයන අයට. එහෙම මේ තැනට ගියපු ගොඩක් අය කියනවා හුළඟක්වත් නැති වෙලාවට අර මලකඩ කාපු ඔන්චිල්ලා ඉබේම හෙල්ලෙනවා කියලා. ඒ වගේම මේ පාක් එක බලන්න එන සංචාරකයෝ අර මැරුණ දරුවන්ව සිහිවෙන්න පරණ රයිඩ්ස් ළඟ සෙල්ලම් බඩු තියලා යන එකක් දැන් පුරුද්දක් කරන් තියෙනවා. ඒ හින්දා මේ තැන තවත් গুপ্ত ෆීලින් එකක් තමා කාටත් දෙන්නේ. ඉතින් ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? ඇත්තටම මේක අර 1783 අවුරුද්දේ සිද්ධ වුණ ලේ වැගිරීම නිසා ඇති වුණ ශාපයක්ද? එහෙමත් නැත්තම් ස්වදේශික මිනිස්සුන්ගේ පූජනීය භූමියකට කරපු අගෞරවය හින්දා ස්වභාව දහම දීපු දඬුවමක්ද? කොහොම වුණත් ලේක් ෂෝනි අපිට කියලා දෙන එක පාඩමක් නම් තියෙනවා. ඒ තමා ඉතිහාසය කවදාවත් අපිට පස්සයට හංගන්න බෑ කියන එක. මොකද කවදා හරි දවසක ඒක ගොඩ එනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. ඔයාලා කැමතිද මේ වගේ තැනක රැයක තනියම ඉන්න? ඒ ගැනත් ලියාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේම තවත් අභිරහස් කතාවකින් අපි ඉක්මනට හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ජය වේවා.